ඉතින් ආයුබෝවන් ස්ක්‍රීන් ප්‍රින්ටින් බයි උත්පල කියන මගේ YouTube channel එකෙන් ඔන්න මම ආයෙත් ඕගලන්ට අරන් ආවා ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. මොකද්ද මම අද ඕගලන්ට කියලා දෙන්නේ? ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන කාටත් වැදගත් වෙන ඉතාමත් ප්‍රයෝජනවත් වෙන උපකරණයක් තමයි ලයිට් බොක්ස් එක කියන්නේ. ඉතින් ඉරේලියන් ස්ක්‍රීන් එක්ස්පෝස් කරගන්න විදිහ මම ඕගලන්ට මගේ වීඩියෝ එකකින් දාලා තිනවා මගේ channel එකේ. ඔන්න ඒක බලන්න. හරි ඉතින් ඉරේලියන් හැමදාම කරන්න බෑනේ ලයිට් බොක්ස් එකක් තියෙනවා නම් ගොඩක් පහසුයි. ඔන්න එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. මේ තමයි මගේ අලුත්ම වීඩියෝ එක ලයිට් බොක්ස් එකක් හදා ගන්න ආකාරය. හරි දැන් එහෙනම් අපි බලමු ලයිට් බොක්ස් එකක් සාදා ගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා. මුලින්ම ඕනේ පෙට්ටියක්. ලයිට් බොක්ස් නේ පෙට්ටියක් ඕනේ. මේ පෙට්ටිය අපිට ලී වලින් හදන්න පුළුවන්. plywood ලෑලි, chipboard ඕන දෙයකින් අපිට හදා ගන්න පුළුවන්. මම නම් මේක LBCA ලෑලි වලින් තමයි මම මේ පෙට්ටිය හදලා තියෙන්නේ. ඉතින් හොඳට හදලා තියෙනවා. මේ හොඳ බරකුත් තියෙනවා. හොඳ ක්වොලිටියට මේ බොක්ස් එක හදලා තියෙනවා අපි. රයිට්. ඉතින් මේකේ දිග පල්ල ගත්තොත් මේක අඟල් 30ක් තියෙනවා. මේ ඇතුළ අඟල් 30ක් තියෙනවා. මේ පැත්තට අඟල් 16ක් තියෙනවා. සාමාන්‍ය 18ක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. 30යි 18ක් වගේ ගත්තත් කමක් නැහැ. මේක නම් 16යි තියෙන්නේ. රයිට්. ඊට පස්සේ තව මොනවද ඕනේ? ලයිට් එපැ ළමයි. මෙච්චර දවසක් මම මගේ හැම ලයිට් බොක්ස් එකක්ම හැදුවේ ටියුබ් ලයිට් වලින්. ෆ්ලොරසන් බල්බ් කියලා කියන්නේ. ඒ ෆ්ලොරසන් බල්බ් කියන්නේ වීදුරු ටියුබ් ලයිට් එක. ඒ වීදුරු ටියුබ් ලයිට් එකෙන් තමයි මම හැදුවේ. නමුත් දැන් ලංකාවේ වීදුරු ටියුබ් ලයිට් හොයාගන්න හරි අමාරුයි. හරිම අමාරුයි. කලාතුරකින් තැන් වල තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට තියෙන්නේ LED මේ ලයිට්. ඉතින් LED ලයිට් පාවිච්චි කරලා අපි කොහොමද මේක හදාගන්නේ කියලා තමයි ලයිට් බොක්ස් එක හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මම ගත්තා මේ වගේ LED ලයිට් ටිකක් දිග මේක අඩි 2ක් දිගයි. අඩි 2කට චුට්ටක් අඩුයි වගේ මට පේන්නේ. අඩි 2ක් දිග වෙන්න ඕනේ. රයිට් ඒක ෂේප් අවුලක් නැහැ. මම ඒ වගේ පහක් ගන්නවා. මම මේක අන්බොක්ස් කරන්නම්. රයිට් ඒකට එනවා මේ වගේ පොඩි එවන්ට් එකක් එනවා කරන්ට් එක සප්ලයි කරන්න. පොඩි හෝල්ඩර් කැලි දෙකක් එනවා මවුන්ට් කරගන්න. රයිට් මේ තියෙන්නේ ඔය වගේ බල්බ් ටිකක්. ඔන්න බල්බ් පහක් මම මේ ලයිට් බොක්ස් එකට යොදා ගන්නවා. රයිට් LED බල්බ් පහක්. තව අපිට ඕන වෙනවා මේ ස්විච්. රයිට් මම මේ ස්විච් එක තියන්නේ සන් බොක්ස් එකකට. මෙන්න මේ වගේ සන් බොක්ස් එකක තමයි මම සෙට් කරන්නේ. මේක එක පැත්තකට ස්විච් එකත් 1 ගෑන් ස්විච් එකත් අනිත් පැත්තට ප්ලග් බේස් එකකුත් සෙට් කරගන්නවා. මොකද මම මේ ලයිට් බොක්ස් එකට මම මේකකුත් සෙට් කරන්නේ ඩ්‍රයර් එකෙහිම අපිට ගහ ගන්න පුළුවන් නේ. ඒ හින්දා තමයි මම මේ ස්විච් දෙකක් එකක් 1 ගෑන් ස්විච් එක අනිත් එක ප්ලග් බේස් එක මෙහෙම සෙට් කරගන්නේ. රයිට් ඊට පස්සේ ෆ්ලෙක්සිබල් වයර් ටිකක් අපිට ඕන වෙනවා. හරි ඉන්සුලේෂන් ටේප් එකක් ඕන වෙනවා. හරි ඊට පස්සේ ට්‍රීකෝ වයර් එකක් මීටර 2ක් 3ක් විතර ට්‍රීකෝ වයර් එකක් ගන්න. මොකද ලයිට් බොක්ස් එකට පවර් සප්ලයි එකට ට්‍රීකෝ වයර් එකක් ඕන වෙනවා. මේ හොඳ වයර් එකක් මම ගත්තේ. ඒ වගේම තමයි ප්ලග් টොප් එකක් ඕන වෙනවා. දැන් ඉතින් තියෙන්නේ මේ වගේ ස්ක්වයර් ප්ලග් টොප්. රයිට් එහෙනම් මේ බොට් ටික තමයි අපිට ලයිට් බොක්ස් එක හදන්න ඕන වෙන්නේ. රයිට් ඒ වගේම අපිට මේ ලයිට් බොක්ස් එකේ ඇතුළට අපි ෆොයිල් කොලයක් අලවනවා. ඒ ෆොයිල් කොලේ අලවන්න ළමයි අපි ලයිට් එක පත්තු කරාට පස්සේ ඒ වටේට විහිදෙන ආලෝකය ඍජුවම උඩට පරාවර්තනය කරගන්න. එතකොට ලයිට් එක්ස්පෝස් එකට මේ ස්ක්‍රීන් එක එක්ස්පෝස් එකට ඒ ලයිට් එක ගොඩක් බලපෑමක් ඇති කරනවා. මේ තින් මෙන්න මේ වගේ ෆොයිල් කොල. මෙන්න මේ වගේ ෆොයිල් කොල ගත්තා නම් ඇත්තටම ගොඩාක් හොඳයි. රිෆ්ලෙක්ට් එකට ගොඩක්ම හොඳයි රිෆ්ලෙක්ට් වෙන්න පරාවර්තනය වෙන්න ආලෝකය. රයිට් හරි. දැන් මම මේක අලවන්නේ මොකකින්ද? මම මේක ඇතුලේ අලවන්න ඕනේ. මම අලවන්නේ මේ වගේ මේ කිරිගම් බයින්ඩින් ගම් කියන්නේ මේ බයින්ඩින් ගම් ගාලා තමයි මම මේ ෆොයිල් කොලේ ඇතුලට අලවන්නේ.
හරි. ඔන්න දැන් අපි ෆොයිල් කොලේ අලව ගත්තා. දැන් අපි මේ ඇතුළට ලයිට් ටික මවුන්ට් කරන්න යන්නේ. දැන් මම බලනවා ලයිට් පහක් තියෙනවා. ලයිට් පහක් තියෙනවා. මම මේ ලයිට් පහ ගානට මේ ඇතුලේ සමාන පරතර ඇතුව සෙට් කරගන්න ඕනේ. මම ඇතුළ බලනවා අඟල් 16ක් තියෙනවා. අඟල් 16ක් තියෙනවා. මේ අඟල් 16 තුල ලයිට් පහක් සෙට් කරන්න තියෙනවා. ලයිට් පහක්. අඟල් 16 තුල ලයිට් පහක්. අපි සාමාන්‍යයෙන් ලයිට් අතර අඟල් දෙක දෙක පරතර තිබ්බොත් අඟල් දෙක දෙක පරතර තිබ්බොත් ලයිට් එකක් මම හිතන්නේ අඟලක් විතර පරතරේ තියෙනවා. ඝනකම තියෙනවා අඟලක් විතර. බලමු මේකත්. ඒතර එතනට අඟල් 5ක් යනවා. අඟල් 5ක් ගියාම 16න් 5ක් ගියාම 11යි. ඔය 11 බල්බ් 5 අතර හිඩස් තියෙනවා 6ක්. ඔය 11 6ට කියන්නේ ළමයි අඟල් 1යි කාලක් වගේනේ. අඟල් 1යි කාලක් වගේ 1යි 3 කාලක් වගේ. 1යි 3 කාලක් වගේ පරතර ඇතුව තමයි අපි ලයිට් ටික මවුන්ට් කරගන්න ඕනේ. අපි මම දැන් ඒක ඇතුලේ මාක්කයක් දාගන්නවා අඟල් 1යි 3 කාලට. දැන් මම මේ කරන්නේ බල්බ් ටික ඇතුළට මවුන්ට් කරන්න. දැන් මම ස්පේස් ටික හදාගත්තා. ස්පේස් ටික හදාගෙන දැන් මම බලනවා මේක හරියට බැලන්ස් කරන්න. මේක හරියටම බැලුවොත් තමයි අඩි අඟල් 22යි. සාමාන්‍ය අඩි දෙකක් කියන්නේ අඟල් 24නේ. නමුත් මේක 22යි දිග. 22යි. ඉතින් අපි මේක හරියටම මේකේ තියෙනවා 30ක්. මේකේ තියෙනවා 30ක්. 24යි 28ක් තියෙනවා 28ක් 28න් 22ක් ගියාම අඟල් 6යි අඟල් 6 කියන්නේ දෙපැත්තේ අඟල් 6 බැලන්ස් කරන්න ඕනේ. ඒතර එක පැත්තකින් අඟල් 3ක් මෙහෙන් තමයි මේ හරි ගැස්සෙන්න ඕනේ. එක පැත්තකින් අඟල් 3ක් මෙහෙන් රයිට්. ඇත්තටම ළමයි මේ අඩි රෝල් 30 දශමයට බල මේ ඇත්තටම මේ කරේ හරියට වැඩි කෙරෙන්න ඕන නිසා. හරි මේ කරේ බල්බ් ටික සමානව හරි මැද්දෙන් පරතරේ සමානව තියාගන්න. මේක හරියට මනින්න ඕනේ නෑ. ඔයාලගේ ඇහි මට්ටමකට මේක කරගන්න පුළුවන්. රයිට්. ඔන්න ළමයි දැන් අපි ක්ලිප් ටික ඔක්කොම හයි කරගෙන ඉවරයි. දැන් පේනවනේ දෙපැත්තටම ක්ලිප් හයි කරගත්තා. දැන් ඒවට අපි බල්බ් එක මවුන්ට් කරගන්න ඕනේ. රයිට් අපි මවුන්ට් කරගමු. හරි. ඔන්න අපි බල්බ් ටික හරිම පහසුවෙන් දැන් මවුන්ට් කරගත්තා. රයිට්? කිසිම අමාරුවක් නැහැ. දඩබඩ ගාලා වැඩි කරගත්තා. හරි. දැන් අපි මේකට සප්ලයි දෙන්න ඕනේ. රයිට්? ළමයි දැන් අපි මේ ලයිට් බොක්ස් එක ඇතුලේ වයරින් එකට මම දැන් ඔයගොල්ලන්ට පේනවනේ ඔයාලට පේනවනේ මම බල්බ් ටික සෙට් කරා මේක මේ දනරින කියලා දෙයක් නැහැ මේක AC කරන්ට් එකට දෙන්නේ රයිට් එහෙනම් මම ඇතුලේ වයරින් එකට මම ෆ්ලෙක්සිබල් වයර් පාවිච්චි කරනවා මොකද ලේසි අපිට ඒකට මම මේකේ හිලක් විදගෙන තියෙන්නේ වයර් එක ඇතුලට දාන්න පුළුවන් විදිහට
දැන් ළමයි අපි ඇතුළට බල්බ් හයි කරලා ඉවරයි. දැන් අපි යන්නේ ස්විච් බෝඩ් එක හයි කරන්න. රයිට්? ඔන්න දැන් මම මෙතනින් සප්ලයි එක එළියට ගත්තා, බල්බ් වල සප්ලයි එක මෙතනින් එළියට ගත්තා. එළියට අරගෙන දැන් මම ස්විච් ටික හයි කරන්න යන්නේ. රයිට්? මේ 3 කෝ වයර් එක මම කලින්ම හිල් විදගත්තා. ළමයි දැන් මම මේක මේ සප්ලයි දුන්නා මේ ඔක්කොම ලයිට් බොක්ස් එකට. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. හරි? දැන් මේක ඇත්තටම ඉලෙක්ට්‍රිකල් දන්න කෙනෙක්ට කියලා කරව ගන්න ඕනේ. හරි? මේ ඇතුලේ මේ බල්බ් ටික ජොයින්ට් කරලා මම මේ වයර් ටික ඉන්සුලේෂන් ටේප් කරානේ. ඕගොල්ලන්ට ඕන නම් මේ ටේප් කරන කලින් බවුත් කරගන්නත් පුළුවන්. ඊයන් වලින් බවුත් කරගන්නත් පුළුවන්. බවුත් කරලා ඉන්සුලේෂන් ටේප් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කනෙක්ටර් බාර් වලින් කනෙක්ටර් කැලි කපලා ඒවා මේ ජොයින් කරන්න. හරි? ඉතින් මම අද ලේසියට අග්ගල මේ වැඩේ කරා මෙහෙම. හරි? ඊට පස්සේ ඔන්න මේ ලයිට් වල සප්ලයි එක රියට AC සප්ලයි එක මේක සන් බොක්ස් එක ඇතුලෙන් අරගෙන ළමයි මේ ඇතුලේ ලයිට් එක ඔන් ඔෆ් කරන්න ඕනේ. මේ ඔන් ඔෆ් ස්විච් එකට මම ඒක දාලා තියෙන්නේ එක සප්ලයි එක. ඒ කියන්නේ මම මේකේ ෆේස් එක නියුට්‍රල් එකයි තියෙන්නේ. ෆේස් එක මම දෙකට මැද්දෙන් කැඩුවා. ඒ කියන්නේ ෆේස් එක කැඩුවා මේකෙන් ලයිට් වලින් එන ෆේස් එකයි මම මේ වයර් එකෙන් දෙන ෆේස් එකයි කියන්නේ බිත්තියෙන් ගන්න ෆේස් එකයි එකතු කරලා මේ බිත්තියෙන් ගන්න ෆේස් එක එකට ඇතුලෙන් එන ෆේස් එක දැම්මේ අට. එතකොට ස්විච් එක දැම්මහම මේ පැත්තට ඔෆ් වෙනවා. එහෙම වෙනවා. හරි. ඊට පස්සේ මේ ෆේස් එකෙම තව එකක් ගත්තා මේකට. හරි මේ මම ඩ්‍රයර් එක ගහන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේක නියුට්‍රල් එක වෙනම අරගෙන මේ නියුට්‍රල් එක මේ බල්බ් වලට දුන්නා මේකටත් මම නියුට්‍රල් එකක් දුන්නා. හැබැයි මේක එර්ත් එකක් නෑ මේක 2 කෝර් වයර් එකේ මේ සුදු පාට වයර් එක 2 කෝර් එකක් ඉඳලා ඒක එර්ත් එකක් එන්නේ නෑ. එර්ත් එකක් එනවා නම් ඒ එර්ත් එක දෙන්න ඕනේ මේ ස්විච් එකේ මේ උඩට. රයිට්? දැන් අපි සන් බොක්ස් එක සෙට් කරමු බොක්ස් එකට. රයිට්? හරිලා දැන් ඔන්න ලැප්ටොප් එක හයි කරා. දැන් අපි සප්ලයි දීලා බලමු මේක වැඩ කරනවාද කියලා. නේ වැඩ කරන්නත් බෑනේ. එකයි දෙකයි තුනයි. ආහා! තමයි.
ලයිට් පහම වැඩ. කොහොමද ළමයි? වැඩි ඉන්දර නේද? දැන් අපි බලමු මේකත් වැඩ කරනවද කියලා. අපි දැන් ඩ්‍රයර් එකක් ගහන්න යන්නේ මේකට. අපි බලමු මේකත් වැඩ කරනවද කියලා. වැඩ. හරි. වයරින් එක අපේ සාර්ථකයි. හරි. ලයිට් බොක්ස් එකක් හදන්න ඉතින් සාමාන්‍ය මහන්සියක් ගන්න ඕනේ. හරි. හොඳට හදන්න සාමාන්‍ය මහන්සියක් ගන්න ඕනේ. දැන් අපි මේකට වීදුරුව තියෙනවා. රයිට්. මිලි 5 මිලි 6 මම මේ ගත්තේ මිලි 6 සාමාන්‍යයෙන් මිලි 5 වුණත් අපිට ගන්න පුළුවන්. හරි මිලි 6 ගත්තේ ඒක සවිශක්තිය වැඩි. සාමාන්‍ය අපි ස්ක්‍රීන් එකක් එක්ස්පෝස් කරනකොට කිලෝ 25 30 35 වගේ ලොකු බරවල් දානවා. ඉතින් මිලි 6 තියෙන එක ගොඩක් හොඳයි. මිලි 5ක් ෂේප්. ළමයි මට මතක් කරනවා මම හදපු පළවෙනි ලයිට් බොක්ස් එක. ඊට අවුරුදු 24 විතර කලින් මට මතක විදිහට 2002 නැත්නම් 2003 හැදුවේ. ඒ කාලේ මම හැදුවේ අඩි 6ක් දිගට. අඩි 6යි අඩි 4ක් ලොකු ලයිට් බොක්ස් එකක් හැදුවා. හරි. ඉතින් ඒ කාලේ මම ඔය පෝස්ටර් කරා, ඒ වගේ දේවලුත් කරානේ. එහෙමත් හිතලා තමයි කරේ. දැන් මේ බොක්ස් එක එහෙමම තියෙනවා නමුත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මහා විශාලට ඒ කාලේ අඩි 2 ටියුබ් ලයිට් දැම්මා. අඩි 2 ටියුබ් ලයිට් 8ක් විතර දැම්මා. මට මතකයි. ඒ ස්විච් ඒ දෙකින් දෙක ලයිට් දෙකින් දෙක මම ස්විච් කරා වෙනම ස්විච් බෝඩ් එක වෙනම දැම්මා. ඉතින් ළමයි ඕගොල්ලන්ට මේ වගේ පොඩියට හරි ලයිට් බොක්ස් එකක් විතර හදාගත්තොත් ස්ක්‍රීන් ප්‍රින්ටින් කර්මාන්ත කරන අයට ඇත්තටම ගොඩක් හොඳයි. තේරෙනවද? ඉතින් ටියුබ් ලයිට් හොයාගන්න නැහැ කී අඬන්න ඉන්න ඕනේ නැහැ. LED දාන්න පුළුවන්. මේකෙන් වෙන පුංචි අවාසිය එක්ස්පෝසින් ටයිම් වැඩි. සමහර විට ඔයාලගේ ටියුබ් ලයිට් වල තත්ත්වයත් ඒකට බලපානවා. ටයිමින් ඩබල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්ලොරසන් ලයිට් වල, ඒ කියන්නේ ටියුබ් ලයිට් වල සාමාන්‍යයෙන් 7කින් විනාඩි 7කින් එක්ස්පෝස් වෙන එක මේකේ 14ක් 15ක් විතර යන්න පුළුවන්. හරි. ඉතින් ඒ ප්‍රශ්නයක් නැහැ. දැන් ලයිට් හොයාගන්න බැරි නම් මේවා හරි ඔප්ෂන්ස් වලට අපි යන්නේ බෑ නේද? හරි. මේ වීඩියෝ එක වැදගත් නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. හරි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඉතින් මම හරි ආසයි ඔබ බලන්න. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට තවත් වැදගත්ම වීඩියෝ එකක් අරගෙන මම හැකි ඉක්මනට ආයි එනවා. මොකද මම හොයාගත්තු print කරන t-shirt print කරන machine එකක් තියෙනවා baby board කියලා. මම හොයාගත්තු system එකක් එක ඔය baby board එකේ මහපු t-shirt එක print කරන වීඩියෝ එකක් තමයි මම හැකි ඉක්මනට දැන් ඔයාලට අරගෙන එන්නේ. right. එතකන් bye.